සුබෝදෑසන දවසක් දා එක වලහෙක් කැලේ හිටපු ඔක්කොම සත්තුන්ව සටන් කරලා පරාජය කරලා යනවා. තව කවුරු හරි ඉන්නවද එයාට වඩා ශක්තිමත් එයාව පරාද කරන්න පුළුවන්. කවුරුත්ම හම්බුනේ නැහැ. ඔක්කොම වලහට බයයි. ඕම යද්දී නරියෙක් දකිනවා. නරියට කිව්වම උඹට පුළුවන් මගෙත් එක්ක සටන් කරන්න, මං තමයි කැලේ රජා, මාව පරද්දන්න කාටවත් බෑ. ඊට පස්සේ නරියා කියනවා ස්වාමීනි එක ඉන්න මිනිස්සු කියලා જાතියක් පුළුවන් නම් අන්න ඔව්ව පරාදේ කරන්න. අන්න එතකොට මම පිළිගන්නම් ඔබ තමයි කැලේ රජා කියලා. ඊට කොයිද තියෙන්නේ කියලා මම ගම්මානේ පෙන්නනවා. කවදාකවත් මේ වලහ දැකලා නැහැ මිනිස්සෙක්ව. ඉතින් මේ වලහ යනවා ගම්මානේ පැත්තට යද්දි දකිනවා මිනිහෙක් එනවා. ඒ මිනිහගෙන් අහනවා වලහ මේ ඔබ දන්නවද මිනිස්සු කොයිද ඉන්නේ කියලා? මේ ඇයි ස්වාමීනි කියලා. ඊට පස්සේ කියනවා මේ නෑ මම ඔක්කොම සත්තු පරාදේ කරලා එන්නේ. මට මේ නරියා කිව්ව මේ මට වඩා භයානකයි මිනිහා කියලා. ඉතින් මම මේ මිනිහෙක් හොයාගෙන යනවා පරද්දන්න කියලා. ඊට පස්සේ අර මිනිස්සයා දැනගන්නවා හරි මම කවදාකවත් මිනිස්සෙක් දැකලා නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඕමනම් මේ මිනිස්සුන් හොයන්න බෑ. එක විදියයි තියෙන්නේ. කැමති නම් මම මේ ඒ ක්‍රමේ කියන්නම් කියලා. කියපන්. ඊට පස්සේ කියනවා එහෙනම් එන්න මේ ගහ ළඟට මම ඔද්ද තද වැල් පොටවල් වලින් ඔබ ගැට ගහනවා. ඔද්දට හිර වුණාට පස්සේ තමයි මේ මිනිස්සු පේන්න ඉන්නේ. ඊට පස්සේ එකපාරටම වාට ඔය මේ ශක්තිමත් නේ වැල් කඩාගෙන ඇවිල්ලා මේ මිනිහව සටන් කරලා පරද්දන්න පුළුවන් කියලා. හරි මම එකඟයි කියලා. ඊට පස්සේ අර මිනිස්සයා තියෙන ඒ කැලේ තියෙන හොඳම වැල් ශක්තිමත් වැල් ගෙනල්ලා මේ වලහට එල්ලෙන්නවත් බැරි වෙන්න ගැට ගහනවා. ගැට ගහලා ඊට පස්සේ කියනවා එහෙනම් ස්වාමීනි පොඩ්ඩක් බලන්න ඔබට දැන් ලියාගෙන එන්න පුළුවන්ද කියලා. දැන් ඊට පස්සේ දඟලලා කියනවා මේක මා හරි මේ තදයි මට මං කොච්චර උත්සාහ කරත් මට කඩන්න බෑනේ කියලා. ඊට පස්සේ මිනිස්සයා දැනගන්න දැන් මූට මුකුත් කරගන්න බෑ කියලා වලහට මිනිස්සයා ඉස්සරහට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ දැකලා තියෙනවද මිනිස්සුන් මීට ඉස්සරින් කියලා. නෑනේ. මං තමයි මිනිස්සයා. දැන් පුළුවන් නම් මාව පරද්දපන් කියලා. ඊට පස්සේ වලහ දැනගන්නවා මට වැරදුනා කියලා. වලහට එල්ලෙන්නවත් බෑ. වලහ කියනවා අනේ ස්වාමීනි මාව අතාරින්න මං කියන දෙයක් කරන්නම්. ඔබ තමයි කැලේ ඉන්න භයානකම සතා කියලා. ඊට පස්සේ මිනිස්සයා මෙයා වලහ විශ්වාස කරන්නේ නැහැ. මිනිස්සයා යනවා යන්න. ඊට පස්සේ මිනිස්සයා වලහ හිතනවා මං දැනගත්ත මේ ලෝකේ ඉන්න භයානකම සතා මනුස්ස ජාතිය කියලා. අන්න ඔකයි තත්ත්වය මිනිසුන් ගැන.